හොඳයි අපි අද කතා කරන්න යන්නේ හරිම රසවත් දෙයක් ගැන. කවදා හරි හිතලා තියෙනවද අපි යවන ඊමේල් එකක්, බලන වෙබ්සයිට් එකක්, එහෙම නැත්නම් යවන ෆයිල් එකක් මේ දේවල් කොහොමද හරියටම අනිත් පැත්තට යන්නේ කියන මේ හැම දෙයක්ම පාලනය කරන නීති මාලාවක් තියෙනවා. අපි අද බලන්න යන්නේ අන්න ඒ නීති රීති ගැන. ඒ කියන්නේ network protocols ගැන. ඔව් අපි නිකමට වගේ ලින්ක් එකක් ක්ලික් කරාට ඊමේල් එකක් යවුවට ඒ පිටිපස්සේ ඇත්තටම ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒක හරිම සංකීර්ණ. ඒ වගේම හරිම පිළිවෙලකට සකස් වුණු පද්ධතියක්. ඉතින් අන්න ඒ පද්ධතිය හදවත තමයි මේ කියන ජාල නියමාවලි. නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන විදිහට network protocol. සරලවම කිව්වොත් මේක හරියට භාෂාවක් වගේ. අපේ පරිගණක, ෆෝන්, සර්වර් මේ හැම උපාංගයක්ම එකිනෙකා එක්ක කතා කරන්න එකට වෙච්ච පොදු නීති මාලාවක් තමයි මේ. හිතන්නකෝ මේ නීති නැත්තම් මොකද වෙන්නේ කියලා. එක එක භාෂා කතා කරන දෙන්නෙක්ට පරිවර්තකයෙක් නැතුව කතා කරන්න බෑ වගේ මේ උපාංග වලට එකිනෙකාව තීරුම් ගන්න බැරි වෙනවා. හරි. ඉතින් අපි අද මේ දේවල් ගැන තමයි කතා කරන්නේ. මුලින්ම බලමු අන්තර්ජාලීය නීති රීති ගැන. ඊට පස්සේ අපි එදිනෙදා පාවිච්චි කරන ප්‍රොටෝකෝල්ස් මොනවද කියලා බලමු. ඒ වගේම අන්තර්ජාලීය දුරකථන නාමාවලිය වගේ වැඩ කරන දේවල් ගැනත්, දත්ත ගමන් කරන හැටි ගැනත්, අවසානයේට මේ ඩිජිටල් ලෝකය කළමනාකරණය කරන විදිය ගැනත් අපි කතා කරනවා. හරි අපි එහෙනම් පළවෙනි කොටසට යමු අන්තර්ජාලීය නීති රීති. මේකෙන් අපි බලන්නේ කොහොමද එක එක වර්ගයේ උපාංග කිසිම ගැටලුවක් නැතුව එකට වැඩ කරන්නේ කියලා. ඇත්තටම අන්තර්ජාලය කියන්නේ මොකක් හරි මැජික් එකක් නෙමෙයි. ඒක විශ්වාසය මත අන්‍යෝන්‍ය එකඟතාව මත ගොඩනැගුණු පද්ධතියක්. ඉතින් තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ ප්‍රොටෝකෝල් කියන අත්විවරමේ නැත්තම් අපේ මේ ඩිජිටල් ජීවිතේ මෙච්චර ලේසි වෙන්නේ නැහැ. මේ එකඟතාව නැති වුණොත් කිසිම දෙයක් හරියට වැඩ කරන්නේ නැහැ. ඔක්කොම අවුල් ජාලාවක් වෙනවා. හොඳයි දැන් අපි යමු අපි හැමදාම පාවිච්චි කරන ඒත් සමහර විට අපි දන්නේවත් නැති ප්‍රොටෝකෝල් ටිකක් ගැන කතා කරන්න. මේවා තමයි අපේ එදිනදා වැඩවලට කෙලින්ම සම්බන්ධ වෙන මේවලම්. HTTP, HTTPS මේ දෙකම අපි හැමදාම දකිනවා. අපි වෙබ් බ්‍රවුසර් එකක වෙබ් ඇඩ්‍රස් එකක් ගෙවුවම අන්න ඒ වෙබ් පිටුව අපේ ස්ක්‍රීන් එකට ගෙන්නේ HTTP කියන ප්‍රොටෝකෝල් එක. හැබැයි වැදගත්ම දේ තමයි HTTPS ඔන්ලයින් බඩු ගන්නවා නම් බැංක් account එකට ලොග් වෙනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඇඩ්‍රස් බාර් එකේ HTTPS කියලා තියෙනවද අර පොඩි අගුලක් වැටලා තියෙනවද කියලා. අන්න ඒ S අකුරෙන් කියන්නේ secure කියන එක. ඒ කියන්නේ හුවමාරු වෙන දත්ත ආරක්ෂිතයි කවුරුත් හොරෙන් බලන්නේ නැහැ කියලා. FTP ඒ කියන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්. මේක ටිකක් පරණ කතාවක්. ඒ කියන්නේ ෆයිල් එකක් එක තැනකින් තව තැනකට මාරු කරන්න පාවිච්චි කරපු සම්මත ක්‍රමයක්. අදටත් සමහර තැන්වල පාවිච්චි වෙනවා. හැබැයි ලොකුම ප්‍රශ්නේ තමයි ආරක්ෂාව. මේකෙදි දත්ත එන්ක්‍රිප්ෂන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංකේතනය වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ගොඩක් වෙලාවට නිර්දේශ කරන්නේ SFTP වගේ ආරක්ෂිත විකල්ප. හරි ඊළඟට ඊමේල්. අපි ඊමේල් එකක් යවද්දී ඇත්තටම ප්‍රොටෝකෝල් තුනක කණ්ඩායමක් වැඩ කරනවා. පළවෙනිට SMTP. මේක හරියට තැපැල් කන්තරුව වගේ. අපි යවන ඊමේල් එක අරගෙන ගිහින් දෙන්න වැඩේ බාර ගන්නවා. ඊට පස්සේ POP3 සහ IMAP. මේ දෙන්න තමයි අනිත් පැත්තෙන් අපිට ආපු ඊමේල් ටික අපේ තැපැල් පෙට්ටියෙන් අරගෙන පෙන්නන්නේ. එයාලා වැඩ කරන විදිහේ පොඩි වෙනසක් තියෙනවා. අපි ඒක බලමු. මෙන්න මේකයි වෙනස. POP3 කියන්නේ හරියට ලියුමක් තැපැල් පෙට්ටියෙන් අරගෙන ගෙදර ඇතුළට ගෙනාවා වගේ. ඒ කියන්නේ ඊමේල් එක තමන්ගේ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒක සර්වර් එකෙන් අයින් වෙනවා. එතකොට මේ ඊමේල් එක බලන්න පුරුවන් ඒ පරිගණකයෙන් විතරයි. හැබැයි IMAP කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස්. ඒක හරියට ඊමේල් ටික ක්ලවුඩ් එකේ, ඒ කියන්නේ සර්වර් එකේම තියාගන්නවා වගේ. එතකොට ෆෝන් එකෙන් බැලුවත්, ලැප්ටොප් එකෙන් බැලුවත්, කැබ් එකෙන් බැලුවත් හැමතැනම ඊමේල් ටික එක වගේ අප්ඩේට් වෙලා තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ මේ IMAP ක්‍රමය. ඊළඟට අපි බලන්න යන්නේ තිරේ පිටිපස්සේ ඉඳන් වැඩ කරන හරිම වැදගත් ප්‍රොටෝකෝල් දෙකක් ගැන. මේවා හරියට අන්තර්ජාලයේ දුරකථන නාමාවලියයි තැපැල් කරුවයි වගේ. ලිපින හොයන එකයි ලිපින දෙන එකයි කරන්නේ මේ දෙන්න. හිතන්නකෝ DNS නැත්නම් මොකද වෙන්නේ කියලා. එතකොට අපිට හැම වෙබ්සයිට් එකකටම යන්න වෙන්නේ google.com වගේ ලේසි නමක් ගහලා නෙවෙයි. ඒ වෙනුවට 172.217.168.142 වගේ අංක මාලාවක් මතක තියාගන්න වෙනවා. ඒක කරන්න බෑනේ. අන්න ඒකට තමයි DNS. ඒ කියන්නේ domain name system තියෙන්නේ. මේක හරියට ඉන්ටර්නෙට් එකේ ෆෝන් බුක් එක වගේ. අපි දෙන ලේසි නම අරගෙන ඒකට අදාළ පරිගණකයට තේරෙන IP ලිපිනේ හොයලා දෙන එක තමයි DNS එකෙන් කරන්නේ. මේ වැඩේ සිද්ධ වෙන වේගය පුදුමයි. අපි බ්‍රවුසර් එකේ වෙබ් ඇඩ්‍රස් එකක් ගහලා එන්ටර් කරනවා. අපේ කම්පියුටර් එක DNS සර්වර් එකකින් අහනවා මේ නමට අදාළ IP ඇඩ්‍රස් එක මොකක්ද කියලා. DNS සර්වර් එක ඒකට උත්තර දෙනවා. මෙන්න IP ඇඩ්‍රස් එක කියලා. ඊට පස්සේ අපේ බ්‍රවුසර් එක ඒ IP ඇඩ්‍රස් එක තියෙන සර්වර් එකට සම්බන්ධ වෙනවා. මේ ඔක්කොම වෙන්නේ SCP ගහන සෙනින්. හරිම කාර්යක්ෂමයි නේද? DHCP. මේකත් හරිම ප්‍රයෝජනවත් දෙයක්. හිතන්නකෝ ගෙදර Wi-Fi router එකට අලුත් ෆෝන් එකක් හරි ලැප්ටොප් එකක් හරි කනෙක්ට් කරාම මොකද වෙන්නේ කියලා. ඒකට ඉබේම IP ලිපිනයක් ලැබිලා ඉන්ටර්නෙට් වැඩ කරන්න පටන් ගන්නවා නේද? අන්න ඒ වැඩේ කරන්නේ DHCP. මේක නැත්නම් අපිට හැම උපාංගයකටම අතින් IP ලිපින දාන්න වෙනවා. ඒක ලොකු කරදරයක්. ඉතින් DHCP කියන්නේ ජාලයට එන හැම උපාංගයකටම ස්වයංක්‍රීයව ලිපිනයක් බෙදලා දෙන කළමනාකරුවෙක් වගේ. හරි. දැන් අපි ලිපිනයත් හොයාගත්තා. ලිපිනයත් ලැබුණා. දැන් තියෙන්නේ පාර්සල් එක යවන්න. ඒ කියන්නේ දත්ත ගමන් කරන්නේ කොහොමද? අපි බලමු ඉන්ටර්නෙට් එකේ නැවගට කිරීමේ දෙපාර්තමේන්තුව වැඩ කරන හැටි. TCP/IP කියන්නේ අන්තර්ජාලයේ කුඳු නාරටිය වගේ. මේක ඇත්තටම ප්‍රොටෝකෝල් දෙකක එකතුවක්. IP ඒ කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එකෙන් කරන්නේ අපි යවන දත පොඩි පොඩි පැකට් වලට කඩලා ඒ හැම එකකටම යන්න ඕන තැන ලිපිනය අලවන එක. ඊට පස්සේ TCP ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් කන්ට්‍රෝල් ප්‍රොටෝකෝල් එකෙන් කරන්නේ අන්න ඒ යවපු පැකට් ටික ඔක්කොම හරි පිළිවෙලට කිසිම දෙයක් අඩු නැතුව අනිත් පැත්තට ලැබුණාද කියලා තහවුරු කරන එක. මේ දෙක එකතු වෙලා තමයි අන්තර්ජාලයේ සංනිවේදනයෙන් වැඩිම හරියක් සිද්ධ වෙන්නේ. මෙන්න මේක හරිම වැදගත්. TCP සහ UDP මේ දෙක දත්ත ප්‍රවාහනය කරන ක්‍රම දෙකක් හැබැයි සම්පූර්ණයෙන්ම වෙනස්. TCP කියන්නේ හරියට විශ්වාසනීය පැකට්යක් වගේ. ඒ කියන්නේ රෙජිස්ටර් පෝස්ට් එකකින් ලියුමක් යවනවා වගේ. ඒක අනිවාර්යයෙන්ම අනිත් පැත්තට ලැබෙනවා ලැබුණා කියලා සහතිකයක් එනවා. ඊමේල් එකක් වෙබ් පිටුවක් වගේ දේවල් වලට මේක අත්‍යවශ්‍යයි. අනික තමයි UDP. ඒක හරියට වේගවත් තැපැල් පතක් වගේ. හරිම වේගවත්. හැබැයි අතරමඟ නැති වෙන්නත් පුළුවන්. ලැබුණා කියලා සහතිකයක් නැහැ. වීඩියෝ ස්ට්‍රීම් කරද්දී ඔන්ලයින් ගේම් ගහද්දී වැදගත් වෙන්නේ වේගයනේ. ඒ නිසා ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ UDP. හරි අපි දැන් අන්තිම කොටසට ආවා. මේකෙදි අපි බලන්නේ ඩිජිටල් ලෝකේ කළමනාකරන, ඒ කියන්නේ මේ හැමදේම හරියට වැඩ කරනවද කියලා බලන නඩත්තු කණ්ඩායම වගේ වැඩ කරන ප්‍රොටෝකෝල්ස් එකක් ගැන.
ඉස්සර කාලේ දුරස්ථව පරිගණකයකට සම්බන්ධ වෙන්න ටෙල්නෙට් කියලා ප්‍රොටෝකෝල් එකක් තිබුණා. හැබැයි මේක හරිම අනාරක්ෂිතයි. ඒ දන්නවද? මොකද ටෙල්නෙට් හරහා යවන හැම දෙයක්ම පාස්වර්ඩ් එක පවා යන්නේ සරල පෙළ විදියට. ඒ කියන්නේ කවුරු හරි ජාලිය ඇස්සේ බලන් හිටියොත් ඒ ඔක්කොම කියවන්න පුළුවන්. හිතාගන්නකෝ ඒකේ තියෙන භයානකකම. අන්න ටෙල්නෙට් එකේ තිබුණු ලොකුම ප්‍රශ්නෙට විසඳුම තමයි SSH. ඒ කියන්නේ Secure Shell. නමේම තියෙනවා වගේ මේක හරිම ආරක්ෂිතයි. SSH හරහා කරන හැම සංනිවේදනයක්ම සම්පූර්ණයෙන්ම සංකේතනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි හොරෙන් අහන් හිටියත් එයාට පේන්නේ තේරුමක් නැති දත්ත ගොඩක් විතරයි. අද කාලේ දුරස්ථව සර්වර් එකක් කළමනාකරණය කරනවා නම් පාවිච්චි කරන්නේ SSH. ඊට අමතරව තවත් නඩත්තු මේවලම් දෙකක් තියෙනවා. එකක් ICMP. මේක ජාලේ ප්‍රශ්න හොයන්න උදව් වෙනවා. අපි ping කියලා කමාන්ඩ් එකක් ගහන්නේ. ඒකෙන් වෙන්නේ ICMP පණිවිඩයක් යවලා බලනවා අනිත් උපාංගය වැඩ කරනවද කියලා. අනික තමයි SNMP. මේකෙන් කරන්නේ රවුටර් ස්විච් වගේ ජාලයේ තියෙන හැම උපාංගයක්ම නිරීක්ෂණය කරලා ඒවායේ තත්ත්වය ගැන වාර්තා කරන එක. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ තමයි මේ ප්‍රොටෝකෝල් කියන්නේ තනිව වැඩ කරන දේවල් නෙවෙයි මේවා ඔක්කොම එකට එකතු වෙලා එක කණ්ඩායමක් වගේ වැඩ කරන පද්ධතියක්. අන්න ඒ සහයෝගීතාවය තමයි අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය සහ ජාල කළමනාකරණය කොඳුනාරාටිය වෙන්නේ. අපි ඊමේල් යවන, වෙබ් බලන මේ හැම දෙයක්ම සාර්ථකව වෙන්නේ මේ පද්ධතිය නිසා. අවසාන වශයෙන් මෙන්න හිතන්නට දෙයක්. අපේ ඩිජිටල් ලෝකය දවසින් දවස සංකීර්ණ වෙනවා. දත ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අනාගතයේදී අන්තර්ජාලයට අවශ්‍ය වෙන අලුත් මාර්ග නීති මොනව වෙන්න පුළුවන්ද? තාක්ෂණය දියුණු වෙනවත් එක්කම මේ නීති රීතිත් අනිවාර්යෙන්ම දියුණු වෙන්න ඕනේ. සමහර විට ඊළඟ ලොකු තාක්ෂණික පිම්ම පනින්න වෙන්නේ මේ නීති රීති අලුත් කිරීම හරහා වෙන්නත් පුළුවන්.